අපරාධ බබා වට බුක් ෆෙයාර් එන්න බැරි වුණේ මේ සැරේ මාර ලස්සන පොත් ටිකක් තිබුණා අපරාධේ. ඔව් බබා අපරාධ මේ සැරේ. හැබැයි කියන ප්‍රශ්නිකුත් නෑ. මොකද මම ඒ සතිය අරගෙන මම පොතක් ලිව්වා. දැන් මේක පබ්ලිෂ් කරන්න විතරයි තියෙන්නේ. Oh, seriously? Wow, my hero! මොකක්ද නේ නම? ඒකේ නම තමයි Nature's Call: The Journey of Release and Renewal. මාර ඩීප් මීනින් එකක් නේ තියෙන්නේ. හරි ලස්සනයි යන්නේ. ඉතින් කියන්නකො මට කතාව මට ආසයි. ඔව් බබා ඒ කියන්නේ ඒක true story එකක්. හරිද? මට කියන්නකො කතාව දැන් ඒ කියන්නේ ඒක මම ලිව්වේ මට වෙන දේවල්. එහෙම තමයි ඒක ලියලා තියෙන්නේ. කියන්නේ මගේ සිතුවිලි එහෙම තමයි ලියලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි පොත. දැන් මුලින්ම මම එදා වහින දවසක් හොඳට වහින දවසක්. ඉතින් මම තේ එකක් බිබියේ මම මේ කනවා ගල්බනිස් ගෙඩියක්. හරිද? එතකොට පළවෙනි chapter එක ගැන මම ලියලා තියෙන්නේ ගල්බනිස් එකේ රස. ඔයා දන්නවනේ ගල්බනිස් මාර රහයිනේ මෙයා. ඉතින් ඒක ගැන තමයි මම ඒක ලියලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මම අර තේ එක බිබියේ එන අර තේරෙනවද ඉමෝෂන්ස් ටික දාලා අර බැස්සේන සුවඳ බැහි වතුර වැටෙනකොට එන ඒ ෆීලින් එක එහෙම ඒක ලස්සන ලිව්වා පළවෙනි chapter එක. ඊට පස්සේ මට දෙවෙනි chapter එකේදී මට ඕන වුණා දැන් මම රැට කන්න ඕනේ. දැන් මේ හවසනේ කන්නේ. මට ඕන මම රැට කන්නේ කොහොමද කියලා ඒක ඩිසයිඩ් කරන්න එක ගැන ලියන්න. ඉතින් මම කල්පනා කළා මම රැට කොත්තුවක් කනවාද. ඊට පස්සේ මට හිතුණා නෑ කොත්තු හරියන්නේ නෑ. එහෙනම් අපි ඉන්දියාප්ප කමු කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් කල්පනා කළා මම බැලුවා බෑ ඉන්දියාප්ප කන්න උනොත් ඊට පස්සේ පොල් සම්බෝල ඕනේ අලෝනේ කචල්නේ. ඊට පස්සේ මම හිතුවා නෑ එහෙම වුණොත් මම ගිහිල්ලා බිත්තර රොටි කනවා කියලා. ඊට පස්සේ ඒක හිතලා ඒක chapter එක ලිව්වා. ඊට පස්සේ තුන්වෙනි එකේදී මම ලිව්වා මම මේ බිත්තර රොටි ගන්න දැන් මට හදන්න බැහැනේ. මම බිත්තර රොටි යන්න කඩේට යනවා. ඒ කැලේ තමයි මම ලිව්වේ මේ ඊට පස්සේ මෙහෙම කුරුල්ල පියාඹනවා බල්ල චූදානවා ඒ වගේ අර පාරේ වෙන දේවල් තියෙන්නේ ඒ ටික තිබ්බා ගොසිප් පාන්ටිලා දෙතුන් දෙනෙක් කතා කර කර යන ඒ අර පට්ට ගැතියට ඒ ටික ලිව්වා හරිද ඊට පස්සේ දැන් හතරවෙනි එකේ ගිහලා මම මගේ බිත්තර රොටි දෙක ඕඩර් කරා ඊට බිත්තර රොටි දෙක ඕඩර් කළා බිත්තර රොටි දෙක එනකම් මම එතන තේ හදන ඒවා දුම් යන ඒවා ඔය වගේ අර ලස්සන සිතුවිලි තියෙන්නේ ඒවා ටික ලස්සනට එහෙම දාලා ලිව්වා ඊට පස්සේ මුදලාලි එතන පොඩි ටොක්ස් ටිකක් දුන්නා ඒ ටික එහෙමත් දැම්මා මම එතන ඊට පස්සේ ඒ ටික ඉවර වෙලා දැන් බිත්තර රොටි දෙක මගේ හැදෙනවා ඒක ලිව්වා ඊට පස්සේ එක බිත්තරයක් කුණු වෙලා ඉතින් ඊට පස්සේ මම ඒක දාන්න නැතේ මම මට කිව්වා මේ මල්ලි බිත්තරේ කුණු වෙලා මම වෙන බිත්තරයක් දාන්නම් කිව්වා මම එල අයියේ කියලා කිව්වා දැන් ඒක ලස්සන මම එහෙම ලියලා තියෙනවා එල අයියේ කියන එකම ලස්සන ලියලා තියෙනවා ඉතින් ඒ ටික ඉවර කළා ඒ chapter එක මම හිතන්නේ මේ පස්වෙනි chapter එක ඒ විදිහට ඉවර කළා ඊට පස්සේ බිත්තර රොටි දෙක අරගෙන මම යාට කිව්වා ඒක කපලා හොදි දාන්න කියලා ඊට පස්සේ ආහුවා වට චිකන් හොදි දෝනේ අල හොදි දෝනේ කියලා මම මික්ස් එකෙන් දාන්න අයියේ පරිප්පු හොදි ටිකකුත් දාන්න තියනවා නම් ලුණු මිරිස් ටිකකුත් දාන්න කියලා රායිනේ මම ඊට පස්සේ ටික ඔක්කොම අරගෙන ඉතින් මම ගෙදර ආවා ඇවිල්ලා ඇටලෑරියා එක ඒ ඇටලෑරියා එක තමයි තියෙන්නේ මේ 8 වෙනි මම හිතන්නේ 8 වෙනි chapter එක පුරා තියෙන්නේ මම මේ බිත්තර රොටි දෙක ආපු එක හොඳට ඇටලෑරියා ඊට පස්සේ නිින්ද දැම්මා ඇලටයක් දැම්මා මේ හොඳටම නිින්ද ගියා බබා. ඉතින් ඒ නිින්ද ගිය විස්තරේ තියෙනවා මට හීන පෙනුනේ ඒවා තියෙනවා මේ මම හිතන්නේ 9 වෙනි හරි 10 වෙනි හරි chapter එකේ ඒ ටික ඉවර වෙලා මේ දෙක ආන්තර දෙක වගේ ඇති මේ බඩ බුරුබුරු ගන්න පටන් ගත්තා. මම හිතුවා මට ආයෙ බඩගිනි වෙලා වෙන්නේ නැති කියලා. ඉතින් මම ગેස්ට්‍රයිටිස්ද කියලා හිතලා කමක් නැහැ කියලා අනිත් පැත්ත හැරලා නිදාගත්තා. දෙකම මාර වගේ වෙනකොට බබා දැන් පොතේ තියෙනවා බඩ බුරුබුරු ගන්නවත් එක්ක පස්ස දැවිල්ලයි. හරිද? ඊට පස්සේ දැන් මට වොෂ්රූම් යන්න ඕනේ. ඉතින් ඔක්කොම දාගෙන ටොයිලට් එකට යන එක තියෙනවා. මේ ඊළඟ chapter එකේ ඊට පස්සේ ගිහිල්ලා හෝස් ගාලා දැන් බඩ යනවා. يعني බබා non stop බඩ යන එක chapters 4කට ලිව්වා. පට්ට අමාරුයි නේද හරිද? මම දැන් මෙන්න නැගිටිනවා බෲස් ගාලා ආයෙත් ගන්න යනවා. ආයෙ නැගිටිනවා ආයෙ බෲස් ගාලා ඉඳ ගන්න යනවා. يعني ඊළඟ දවසේ 10 විතර යනවා එක දිගට බඩ ගියා chapters 4ක් පිරෙව්වා ඒකේ. ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් නැගිටගෙන ආව ඇඳට ආවා මෙන්න ආයෙ යන්න ඕනේ. ආයෙ බඩු. ආයෙ ගියා ආයෙ දැම්මා ආයෙ ආවා ආයෙ ගියා ආයෙ දැම්මා ඔන්න දිගටම ඉතින් ඔය විස්තරේ ගියා. ඊට පස්සේ අන්තිමට කොහොම හරි ක්‍රිඩිරාජ් කරා ගුලි දෙයක් ගහලා දැම්මා. ඒකත් එක පොඩ්ඩක් අඩු වුණා බබා. මට ඉතින් දවස් මොකක්වත් කන්නේ මොකක්වත් කරගන්න බැරි නැති. ඔය ස්ටෝරි එක තමයි මම ලිව්වේ. දැන් ඉතින් මම ඕක පබ්ලිෂ් කරන්න ඉන්නේ. ලස්සනට අපි බලමු කොහොමද වෙන්නේ කියලා නේද? දැන් තමුසේ මට කියන්නේ එතකොට මේ මුළු කතාවෙම තියෙන තමුසේගේ බඩ ගිය එක කියලාද? නෙමෙයි තමුසේගේ පොත අරගෙන බබා අයියෝ බබා. ඔයාට තේරෙන්නේ නැති වුණාට ඒකේ මාන සාහිත්‍යයක් තියෙනවා.